මම මෙතන ආයෙත් ඔයාට මතක් කරන්නම් මේ විද්‍ය අපි කරලා තියෙන MCQ point ටික ඔක්කොම. හරි. මේක බලා ගන්න. දැන් මේක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. මේ තියෙන්නේ MCQ point ටික එක හරි අපි MCQ point ලිව්වම බලලා 20ක් විතර. හරි. මේ MCQ point number 1 බලන්න. මට මේවා මේ මම පිළිවෙලට දාගෙන යන්නම්. ඔයා මත් තියාගන්න උත්සාහ කරන්න. හරි. එකම තමයි පළවෙනි එක අපි ගත්තා ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. හරි. ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. හරි. මෙතන මොකද කරේ? හරි. ඔයාලට මතකද දන්නේ? ඇමෝනියම් ලවණයක් NH4+ එකක් භස්මයක් වගේ එකක් එක්ක රත් කරා. හරි. OH NaOH වගේ භස්මයක් එක්ක රත් කරාට පස්සේ මෙතනින් පිට වුණා ඇමෝනියා කියන වායුව. හරි. මේ පිටවන ඇමෝනියා වායුවට හරි මේම අපි මේක අල්ලලා තියෙනවා. හරි. මෙතනින් මේ දාලා රත් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනින් ඇමෝනියා වායුව යනවා. මේ පිටවන ඇමෝනියා අපි හඳුනාගත්ත ක්‍රම කීපයකට. එකක් තමයි HCl බෝතල් මූඩිය. හරි. මේක මේ බෝතල් මූඩිය මොනේ නෑනේ. හරිද? අඩුම ගානේ HCl කූරක් හරි කමක් නෑ. හරි. අල්ලුවාම දුඹුරු පාට නෙවෙයි NH4Cl සුදු පාට දුමාරේ යනවා. දෙක මේ මොකද මේ K2HgI4 මේ කවුද මේ? මේ තමයි නෙස්ලර් ප්‍රතිකාරකය. මේකෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක් මෙතෙන්ද අල්ලපුවාම ඔය පෙරහන් කඩදාසිය දුඹුරු පාට වෙනවා. තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ දන්නවා ලිට්මස් කඩදාසියක්. හරි. ලිට්මස් මොන පාට ලිට්මස්ද? මේක භාෂ්මික වායුවක්. ඒකින්ද රතු පාට ලිට්මස් අපි අල්ලුවොත් එහෙම ඒ ලිට්මස් එක මොන පාට වෙනවද? නිල් පාට වෙනවා. භස්ම රතු ලිට්මස් නිල් කරනවා. හරි. මේකේ මම විශේෂ සටහන් වලට ලිව්වා එකක් තමයි මේ ඇමෝනියම් ලවණ කියන ඒවා ජල ද්‍රව්‍යයි. ඒකින්ද අවක්ෂේප වෙන්නේ නැහැ. හරි. මේගොල්ලෝ අවක්ෂේප වෙන්නේ නැහැ. ඊළඟ තමයි මේ ඇමෝනියම් කියන වායුව අපිට හම්බෙන සුලභම භාෂ්මික වායුව. ඔයාට හම්බෙන භාෂ්මික වායුවක් තමයි ඇමෝනියා ලවණ ඇමෝනියා ගෑස. හරි. ඉතින් මේ තමයි අපේ MCQ point 1. මත්තිය ගන්න බලන්න මේකෙන් ඔයාට සමහර ප්‍රශ්න අහනවා. දෙවෙනි එක මම ලිව්වා හරි MCQ point බලන්න මේව මතකද කියලා. දෙක මොකක්ද අපි ලිව්වේ? අපි දෙකට ලිව්වේ තනුක අම්ල සමග වායු. තනුක අම්ල සමග වායු පිට කරන ඇනායන. මම උත්තරයක් ලියන්නම්. හරි. මොනවද ලිව්වේ? එකක් තමයි සල්ෆයිඩ බලන්න මත කියලා. සල්ෆයිඩ සල්ෆයිට ඊට පස්සේ තයෝසල්ෆේට අය අපි ලිව්වා ඔක්සලේට C2O4 නයිට්‍රයිට NO2 මෙයාලා තනුක අම්ල සමග මොකද්ද කරේ? මෙයාලා තනුක අම්ලයක් දැම්මම තනුක අම්ලයක් කිව්වම මොකද වෙන්න ඕනේ? හරි. තනුක අම්ලයක් කිව්වම බුදා තනුක නයිට්‍රික් වෙන්න පුළුවන්, සල්ෆියුරික් වෙන්න පුළුවන්, HCl වෙන්න පුළුවන්. තනුක අම්ල සමග සල්ෆයිඩ් H2S කියන වායුව පිට කරා. වර්ණයක් නැහැ. සල්ෆයිඩ් SO2 වායුව පිට කරනවා. මෙන්න මෙයා අවක්ෂේපයක් හදලා තමයි SO2 පිට කරන්නේ. ඉතින් මේක අහන්න පුළුවන් නේ. අපහැදිලි ද්‍රාවණයක් ලැබිලි වායුවක් පිට විය. බොහෝ දුරට මෙයා වෙන්න පුළුවන්. මෙතන මොකද්ද වෙන්න ඕනේ? මෙතන කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරි. මේක ඔක්සලේට් නෙවෙයි. මෙතන කාබන් ඩයොක්සයිඩ්. කාබනේට් CO3 හරි. මෙතන මොකද්ද වෙන්න ඕනේ? මෙතන කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට වෙනවා. හරි. හුණු දියර කිරිපාට හරවන වායුවක්. මෙතන මොකද වෙන්නේ? NO2 කියන වායුව පිට වෙනවා. මෙතනින් වර්ණවත් වෙන්නේ කවුරු විතරද? වර්ණවත් වෙන්නේ NO2 විතරයි. මත්ය ගන්න විරංජක ගුණ තියෙන්නේ SO2 ට විතරයි. අර මල් පෙත්තක් අල්ලපුවාම ඒක විරංජන වෙන්නේ SO2 විතරයි. අපහැදිලි ද්‍රාවණයක් හම්බ වෙන්නේ මෙන්න මේ තයෝසල්ෆේටට. මේ තමයි අපිට හම්බෙන්නේ MCQ point 2. හරි. මෙන්න ඊළඟ MCQ point එක මේව මත්ය ගන්න බලන්න වෙනවා. හරි. මෙන්න අපිට හම්බෙන ඊළඟ MCQ point එක MCQ මේ ඉනෝගනික් වලට. හරි. MCQ point 3 මොකද්ද අපි මේක ලියන්නේ? වෙන පාටක් ගමු. අපි මෙතන ලියනවා සාන්ද්‍ර H2SO4 සමග සාන්ද්‍ර H2SO4 සමග වායු පිට කරන ඇනායන. හරි. මොකද්ද කරේ? මොනවද තිබ්බේ? පළවෙනි තමයි ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, නයිට්‍රේට, ඊට පස්සේ ඔක්සලේට,
C2O4 2- ආය අපිට හම්බුණා ඇසිටේට. මෙන්න මේගොල්ලෝ තමයි තනුක නෙවෙයි සාන්ද්‍ර H2SO සමග වායු පිට කරේ. හරි සාන්ද්‍ර H2SO4 සමග මේවා මත් තියාගන්න බලන්න. මොකද උනේ HCl. හරි මෙයාගෙන් පිට වුණා පුතා HCl කියන වායුව. මෙතනින් මතක් කරන්න බලන්න පාටවල් මේවා සාමාන්‍යයෙන් හරිද විශ්වවිද්‍යාලෙ ගියත් ඔයාලට ඕන වෙනවා. හරි දැන් දෙක ඕන වෙන්නේ නැහනේ. දැනට ඕන වෙන්නේ A level වලට විතරයි. හරි මේකෙන් Br2 රත්දුඹුරු පාට වාෂ්පයක්, I2 දම් පාට වාෂ්පයක්, NO2 දුඹුරු පාට වාෂ්පයක්, මේකේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. මෙතනින් අපිට හම්බ වෙනවා විනාකිරි සුවඳ. හරි විනාකිරි සුවඳ හම්බෙන්නේ. හරි මේ තමයි සාන්ද්‍ර H2SO සමග වායුව. මේ මෙතන නම් බං වර්ණ ගොඩක් තියෙනවා. හරි මේකේ කතාව මෙන්න මෙයා. මෙතන මෙයාලගේ අර්ධ ඇනායනත් මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ බයිසල්ෆයිඩ්, බයිතයෝසල්ෆයිඩ්, බයිකාබනේට් මේගොල්ලෝගේ අර්ධ ඇනායනත් මේ විදිහටම වායු පිට කරනවා. තනුක අම්ලයි සාන්ද්‍ර අම්ලයි දෙකලකම. තනුක අම්ල විතරක් නෙවෙයි තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන ඔක්කොම සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මත් තියාගන්න. බැදලි මේක ඔළුවේ තියාගන්න වෙනවා. නැත්නම් ඔයාට විභාගෙදී ලොකු අමාරුවක් වෙනවා මේව බැරුව. හරි ඊළඟ තමයි අපි දැන් මම MCQ පොයින්ට් මම තව ලොකු ක්ලියර් දෙනවා කාණ්ඩ විශ්ලේෂණය. මම මුලින්ම ඇනායන ඔක්කොම ලියලා ඉන්නම්. හරි මේ MCQ පොයින්ට් ඇනායන ටික ඔපගෙම කාගේද 4. අපි ඇනායන දාන මෙන්න මෙතන අපිට හම් වෙනවා මෙන්න මේ වගේ එකක්. බලන්න මේක මතකද කියලා. සල්ෆයිඩ් ඊට පස්සේ සල්ෆයිට් තයෝසල්ෆේට SO3 2- අය සල්ෆේට මෙන්න මෙයාලා වෙන් කිරීම හඳුනා ගැනීම. අපි කොහොමද මෙයාලා හඳුනාගන්නේ? සල්ෆයිඩයක් හඳුනාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සල්ෆයිඩයක් හඳුනාගන්න අපිට තනුක අම්ලයක් දැම්මහම හරි වැඩේ. හරි තනුක අම්ලයක් දැම්මොත් එහෙම සල්ෆයිඩ් එකට මොකද්ද වෙන්නේ? H2S කියන වායුව පිට වෙනවා. හරිනේ. දෙක අපි දැම්මොත් එහෙම ලෙඩ් නයිට්‍රේට් හරි නැත්නම් ලෙඩ් ඇසිටේට් වලින් හරි පොගවලද පෙරහන් කඩදාසියක්. පෙරහන් කඩදාසියක් ඕනේ. මේකේ ලෙඩ් නයිට්‍රේට් හරි ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම ලෙඩ් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මෙතන ඉන්නේ හරි ලෙඩ් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මේ කළු පාටයි. 3 අපි දැම්මොත් එහෙම කැඩ්මියම් CD නයිට්‍රේට් හරි ඒකලත් ඇසිටේට් හරි වෙන්න පුළුවන්. දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ආයෙත් CDS මේක මොන පාට අවක්ෂේපයක්ද? මේක කහ පාට අවක්ෂේපයක්. හරි මේ තමයි අපිට මෙතන හම්බ වෙන සල්ෆයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ. දැන් මෙතන මට ඕන නම් ලියන්න පුළුවන් KMnO4 එක ද්‍රාවණයක් විවරණ කරනවා. ඒකම වෙනම දානවා සල්ෆයිඩ් හඳුනා ගැනීම පරීක්ෂාවක් කරතේ. දැනට මම මෙච්චරයි ලියන්නේ. හරි මම මෙතනම දාගන්නම්කෝ. මෙන්න මේක හරි මොකද්ද? තයෝසල්ෆේට් නෙමෙයි සල්ෆයිට් SO3 2-. මෙයා හඳුනාගන්නේ කොහොමද? මෙයා හඳුනාගන්න මම පරීක්ෂාව තමයි මේකටත් දානවා අම්ලයක්. අම්ලයක් දැම්මහම මොකද වෙන්න ඕනේ? ඔයා දන්නවා සල්ෆයිට් එකකට අම්ලයක් දැම්මහම ඒක කවුරු බවට පත් වෙනවද? SO2 බවට පත් වෙනවා. හරි දෙක මම මේකට දැම්මොත් එහෙම බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දැම්මොත් එහෙම බබා මෙතන මොකද වෙන්නේ? කෙලින්ම බේරියම් සල්ෆේටය නෙවෙයි සල්ෆයිටය සුදු පාට අවක්ෂේපයක්. මේකේ විශේෂත්වය මේ බේරියම් සල්ෆයිටය තනුක අම්ලවල දිය වෙනවා. නයිට්‍රික් වල දිය වෙනවා. හරි තනුක ක්‍රම සාන්ද්‍ර අම්ල දිය වෙනවා. ඒක තමයි යාගේ විශේෂත්වය. හරි ඕක මං එන්න මෙතන හරි නම මේක මට දැන් වෙන් කරන්න වෙනවා මේ ටික මෙන්න මේක විශේෂයි. S2O3 2- මේක හොඳට අහගන්න. මේකෙන් ගොඩාක් ඔයාගේ රචනා ප්‍රශ්නේ MCQ රචනා ප්‍රශ්නේ උත්තර ලියන්න පුළුවන්. එක අම්ලයක් දැම්මහම මොකද වෙන්නේ? අම්ලයක් දැම්මහම ඔයාට මතක තියෙන්න ඕනේ කෙලින්ම හැදෙනවා සල්ෆ අවක්ෂේපයක් සහ SO2 කියන වායුව. ඒක හරි. දෙක අපි මේකට දැම්මොත් එහෙම ලෙඩ් නයිට්‍රේට් නැත්නම් ලෙඩ් ඇසිටේට් වගේ ද්‍රාවණයක් මොකක්ද වෙන්නේ? කෙලින්ම බලාගන්න ලෙඩ් තයෝසල්ෆේට් කියන එකන අවක්ෂේප වෙනවා. මේක සුදු පාටයි. හරි විශේෂත්වය මේ ලෙඩ් තයෝසල්ෆේට් ඉන්නවනේ. මේ ලෙඩ් තයෝසල්ෆේට් මම රත් කරොත් එහෙම
දැන් මේක සුදු පාටයි. lead thiosulfate මම රත් කරොත් එහෙම මේක lead sulfide බවට පත් වෙලා, ඒ කියන්නේ කළු අවක්ෂේපයක් බවට පත් වෙලා SO2 පිට කරලා දානවා. විශේෂයි හේතුව ඔයාට විභාගදී අහනවා. කළු lead nitrate දැම්මම සුදු පාට අවක්ෂේපයක් ලැබි, රත් කරන විට කළු පාට රබට හැරෙයි. ඉතින් ඔය මේක හඳුනා ගන්න දෙන පොයින්ට් එක. ඒක දැනන් ඉන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් ඔයා හරි ආඩේ ප්‍රශ්න කරන්න බෑ. හරි. මේ තව එකක් තියෙනවා. සිල්වර් නයිට්‍රේට් හරි සිල්වර් ඇසිටේට් හරි ද්‍රාවණයක් දැම්මොත් එහෙම බලන්න කෙලින්ම සිල්වර් සල්ෆයිඩය හරි තයෝසල්ෆයිඩය සිල්වර් Ag2S2O3 මේකත් සුදු පාට අවක්ෂේපයක් තමයි. විශේෂත්වය මේ සුදු පාට අවක්ෂේපය රත් කරන්න ඕනේ නැහැ. මේක රත් නොකරම හරි AgS බවට පත් වෙනවා. Ag2S සහ SO2 බවට පත් වෙනවා. මේකත් කළු පාට අවක්ෂේපයක්. රත් නොකරයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේක විශේෂයි. ඒතෝ MCQ පොයින්ට් එකක් දැනගන්න වෙනවා. හරි. තව තියෙනවද? ඔව් ආයෙ තියෙනවනේ අපිට සල්ෆයිඩය නේ සල්ෆේටය SO42- ගත්තොත් මේක අපිට ලොකු පරික්ෂණ නැහැ. ඒක අපිට කිරීම තියෙනවා මේ බේලියම් ක්ලෝරයිඩ්. බේලියම් ක්ලෝරයිඩ් දැම්මොත් එහෙම සල්ෆේට් එකට මොකද වෙන්නේ? කෙලින්ම බේලියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මේක සාන්ද්‍ර අම්ලවල දිය වෙන්නේ නැහැ. ඉතින් කොහේ හරි තිබ්බොත් එහෙම බේලියම් ක්ලෝරයිඩ් සමග සුදු පාට අවක්ෂේපයක් ලැබි ඒ සාන්ද්‍ර අම්ල දිය නොවේ නයිට්‍රික් අම්ල දිය නොවේ කියලා ඔය තියෙන්නේ සල්ෆේටයක්. ඉතින් මේ තමයි MCQ පොයින්ට් මුල් ටික. තව තියෙනවා මම ගා 20ක් ළමයින් ලිව්වා මම හිතන්නේ 21ක් විතර ලිව්වා. හරි. ඒ හැම එකක්ම මතක තියාගන්න ඕනේ. හරි. තව තියෙනවද? ඔව් තව තියෙනවා. ඉන්නකෝ මම තව කියන්නම්. අපි යන් ඊට පස්සේ MCQ පොයින්ට් 5ට. දැන් මේවා මත් තියාගන්න බලන්න. හරි මත් තියාගන්න ඉතින් මෙහෙමයි. මත් තියාගන්නේ කොහොමද? මත් තියාගන්න වෙන්නේ මේවා ලියලා පුරුදු වෙන්න ඕනේ. හරි MCQ පොයින්ට් 6. 6 නෙමෙයි 5. හරි මෙතන මම ගන්නවා H2S හා SO2 වෙන් කිරීම. කොහොමද වෙන් කරන්නේ? මේ බලන්නකෝ මෙතන තියෙනවා H2S මෙතන තියෙනවා SO2. කොහොමද වෙන් කරන්නේ? මම මුලින්ම දානවා මේකට හරි අපි තනුක අම්ලයක් දැම්මොත් නම් මෙයා ඒක වෙන් කරන්න බෑ. හරි මං මේකට තනුක අම්ලයක් දාලා ඒ පිටවන වායුවට lead nitrate වලින් පොඟවන ලද පෙරහන් කඩදාසියක් අල්ලනවා. මොකද්ද වෙන්නේ? කෙලින්ම lead sulfide කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මේ වායුව ගියොත් එහෙම lead sulfide තමයි හම්බ වෙන්නේ. බබා මෙයා තමයි කළු පාට වෙන්නේ. පෙරහන් කඩදාසිය කළු පාට වෙන්නේ H2S වලින්. මත් තියාගන්න බලන්න. හරි lead හරි ආය අපි cadmium හරි cadmium nitrate හරි cadmium acetate හරි එකකින් පොගවලද පෙරහන් කඩදාසියක් ඇල්ලුවොත් මෙතන බබා cadmium හරි sulfide ඒ කොළය cadmium sulfide බවට පත් වෙනවා. ඒ කියන්නේ කහ පාටක් බවට පත් වෙනවා. පැහැදිලි? මේක කහ පාටයි. මේකේ එහෙම අපිට ලොකු පාටක් නැහැ. හරි. මෙතන තමයි කහ පාට හම්බ වෙන්නේ. මත් තියාගන්න. මම දැම්මොත් එහෙම KMnO4 ද්‍රාවණයක්. ඔයා දන්නවා KMnO4 ද්‍රාවණයකට බුබුල්නේ කරොත් එහෙම අර පිටවන වායුව. ඉතින් මේක දම් පාටනේ. මොකද්ද වෙන්නේ? මේක අවර්ණ පැහැදිලි ද්‍රාවණයක් නෙවෙයි අපැහැදිලි ද්‍රාවණයක් බවට පත් වෙනවා. හරි. අවර්ණ අපැහැදිලි ද්‍රාවණයක්. හරි. හේතුව අපැහැදිලි වෙන්නේ සල්ප අවලම්බ සල්ප කුඩ තැම්පත් වෙනවා. හරි. දැන් තංගල විසිරලා තියෙනවා. ඒකින්ද අපැහැදිලි ද්‍රාවණයක් තමයි අපිට හම්බ වෙන්නේ. මේක අපිට හම්බෙන්නේ අවර්ණ පැහැදිලි ද්‍රාවණයක්. දැන් ඉතින් මේ මට කෑ ගහන්න එපා මේක අවර්ණ වෙන්නේ නැහැ කියලා. ඔව් ඉතින් හරි M දාන දෙක රෝස පාටයිනේ. ඒකට අපිට පේන්නේ නැහැ රෝස පාට. හරි. මොකක් කරලා බැලුවොත් ඔයාලට පෙනේ. K2Cr2O7 කියන්නේ මේක තැඹිලි පාට ද්‍රාවණයක්. හරි. මෙයා ඇල්ලුවොත් එහෙනම් මොකද වෙන්නේ? අවර්ණ නෙවෙයි කොළ පැහැ. කොළ පැහැ අපැහැදිලි ද්‍රාවණයක්. අපැහැදිලි ද්‍රාවණයක්. හේතුව ආයත් සල්ප අවලම්බ තියෙනවා. මේකේ මොකද වෙන්නේ? පැහැදිලි කොළ ද්‍රාවණයක්. මත් තියාගන්න. තව එකක් අපිට තිබ්බා මේ මල් පෙත්තක්. හරි. මල් පෙත්තක් ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? මල් පෙත්තක් ඇල්ලුවොත් එහෙම
මෙයාට මුකුත් කරන්න බෑ මල් පෙත්තට. හැබැයි මෙයාට පුළුවන් මල් පෙත්ත විරංජනේ කරන්න. මං කිව්වා විරංජක ගුණ තියෙන්නේ SO2ට. පැහැදිලි? මත්ය ගන්න මේ ඔයාට හම්බෙන MCQ point 5ක්. ඔන්න අපේ ඊළඟ MCQ point එක. MCQ point මේ ඔක්කොම ඇනායන වලට යන්නේ. MCQ point බබා මම මේකේ 6ක් නේ. ඔව් 6 දා ගන්නවා. 6ට මම ලියනවා මොකද ලියන්නේ? හරි. නයිට්‍රේට අයන හඳුනා ගැනීම. හරි. කොහොමද හඳුනාගන්නේ මේක? මේකෙත් මම පළවෙනියට දානවා මත්ය ගන්න මේ හරි. තනුක අම්ල. හරි. තනුක අම්ලයක් දැම්මහම මොකද වෙන්නේ? තනුක අම්ල දැම්මහම තනුක අම්ල දා හරියන්නේ නැහැ නේ මේකට. මේකට දාන්න ඕනේ සාන්ද්‍ර H2SO4. සාන්ද්‍ර H2SO4 මත්ය ගන්න මොකද විභාගයට පල්ලා තිබ්බා. සාන්ද්‍ර H2SO4 දැම්මට පස්සේ NO3 එකට NO2 පිට වෙනවා දුඹුරු පාට වායුවක් විදිහට. මත්ය ගන්න වෙනවා. හරි. මෙන්න මේක දෙවෙනි එක. හරි. අපි මේ නයිට්‍රේට අයනයකට ඇලුමිනියම් වගේ ලෝහයක් දාලා මේකට අපි හරි භස්මයක් දැම්මොත් NaOH වගේ දාලා රත් කරොත් එහෙම මොකද වෙන්නේ? මෙතනින් පිට වෙනවා ඇමෝනියා කියන වායුව. ඔයා දැනටමත් දන්නවා ඇමෝනියා වායුව හඳුනාගන්නේ කොහොමද කියලා. පැහැදිලි? මේකේ විශේෂ කතාව තමයි මේ ඇලුමිනියම් වෙනුවට අපිට පුළුවන් පාවිච්චි කරන්න සිංක් නැත්නම් දෙවර්දා හරි කියන මිශ්‍ර ලෝහය. දෙවර්දා වල තියෙන කොපර් සිංක් ඇලුමිනියම් කියන මිශ්‍ර ලෝහ. හරි මිශ්‍ර ලෝහයක් තියෙන්නේ කියලා ඒක දාන්නත් පුළුවන්. හරි. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක තුනට අපි දානවා මේ දුඹුරු වලයේ පරීක්ෂාව. ඔයගොල්ලෝ මේක අහලා තියෙනවද දන්නේ නැහැ. දුඹුරු වලයේ පරීක්ෂාව. මෙච්චරයි තියෙන්නේ මම හිතන්නේ. හරි. අපි මොකද කරන්නේ? මේකට අපි ගන්නවා මේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය කොන්සේ ඊට පස්සේ අලුත සාධන ලද ෆෙරස් සල්ෆේට් අලුත සාධන ලද හේතුවක් කියන්න සහ නයිට්‍රේට අයන දැම්මට පස්සේ මොකද වෙන්නේ? හරි. මෙතන හැදෙනවා NO සහ Fe ධන 3 කියන එක සහ ජලය හැදෙනවා. බබා මේ NO තියෙනවනේ. මේ NO සහ අර කලින් ද්‍රාවණයේ ඉන්න Fe ධන දෙක අයන සෙට් වෙලා හදා ගන්නවා FeNO කියලා සංකීර්ණයක්. හරි. මේ සංකීර්ණයේ වර්ණය තමයි දුඹුරු පාට. මේක ඇත්තට මෙහෙමයි කරන්නේ. මේ බලන්න. මෙහෙම තියෙනවා අපේ නලය. හරි. පරීක්ෂණ නලයක් තියෙනවා මේ විදිහට. ඕකට අපි පුරවනවා. හරි. අලුත සාධන ලද ෆෙරස් සල්ෆේට්. බබා අලුත සාධන ලද ඒවා දාන්නේ අපි පරණේව දැම්මොත් එහෙම මේකේ තියෙන Fe සාන්ද්‍රණය අඩුයි Fe ධන 3 වැඩි. එතකොට මේ දුඹුරු වලේ හැදෙන්නේ නැහැ. මොකද එයාට හදන්න ප්‍රමාණවත් තරම් Fe ධන දෙක නැහැ. මොකද මේ NO ප්‍රතික්‍රියා කරන්නේ Fe ධන දෙකත් එක්ක. අපි මේකේ බිත්තිය දිගේ දැම්මොත් එහෙම cons H2SO4 මොකද වෙන්නේ? මේක ගලාගෙන ගිහලා මෙන්න මේ හරිය වගේ ඇති වෙනවා දුඹුරු පාට වලයක්. වලක් ඇති වෙන්නේ. ඒක බිත්තිය දිගේ දාන්නත් ඕනේ. හරි. ඉතින් ඕක තමයි දුඹුරු වලේ පරීක්ෂාව. මත්ය ගන්න මේ තමයි නයිට්‍රේට අයන හඳුනා ගන්න තිබ්බ පරීක්ෂණ ටික. පැහැදිලි? මේ අහනවා. හරි අහනවා. හරි. ඊළඟ MCQ point එක අපි ගමු හේලයිඩ් අයන හඳුනා ගන්න. හරි. MCQ point බලන්න කීයද? 7. හේලයිඩ් අයන හඳුනා ගන්න පරීක්ෂණ ටික. හේලයිඩ් අයන. හරි. කොල්ලෝ මුලින්ම අපි කරන්නේ හරි cons H2SO4 දානවා. හරි. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ සමග. මේක අපි කලින් ලිව්වා. හරි. මොකද වෙන්නේ? ෆ්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්. හරි. මෙයාලට දැම්මොත් එහෙම සල්ෆියුරික් අම්ලය මොකද්ද උනේ? කෙලින්ම මේකෙන් HCl හම්බුණා. මෙතන Br2 හම්බුණා. මෙතන I2 හම්බුණා. මෙයාට නම් ඔය HCl ට ඇත්තටම පුළුවන් මේ හරි ලිට්මස් කඩදාසියක් විවරණ කරන්න. හරි. හේතුව යාට තියෙනවා හරි විරන්න මේක සෝරි ආම්ලික ලක්ෂණනේ. හරි. ඒකට පුළුවන් මේ නිල් ලිට්මස් එකක් රතු කරන්න පුළුවන් HCl ට.
අම්ල නිල්මස් රතු කරනවා. Br2 නම් දුඹුරු පාට වායුවක්, I2 දම් පාට වායුවක්. මෙතන ඇත්තටම ක්ලෝරින් අපිට හඳුනා ගන්න ලොකු හේතුවක් නෑ. පාටක් පිට වෙන්නේ නෑනේ. හරි. ඒකින මේක ක්ලෝරින් වලට එච්චර හොඳ දෙයක් නෙවෙයි. හැබැයි බ්‍රෝමින් වලටයි අයඩින් වලට මේක හොඳට ගැලපෙනවා. හරි. ඊළඟ තමයි මේ අංක 1නේ. හරි. ඊළඟ තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවා CCl4 ගෝලිකා පරීක්ෂණය. හරි දෙක CCl4 නැත්නම් අපි මේකට CHCl3 දානවා. හරි ගෝලිකා පරීක්ෂණය. මොකක්ද මෙතන කරන්නේ? අපි භාජනයක් අරගෙන ඒ භාජනයේට නලයක් අරගෙන ඒ නලයට දානවා CHCl3 නැත්නම් CCl4 දාන්නත් පුළුවන්. ආයෙ මේකට දානවා ක්ලෝරින් Cl2 දියර. මේකට දැම්මොත් එහෙම Br- මොකද්ද වෙන්නේ? මේ Br- දැන් ඔයා දන්නවා හොඳටම පහළට යද්දී මේ Cl2 ප්‍රතික්‍රියා කරනවා Br- එක්ක. හරි. එතන Br2 හදලා Cl- හදා ගන්නවා. මේ හැදෙන Br2 මෙන්න මේ හරි තියෙන කාබනික ද්‍රවයට ගිහිල්ලා හරි වෙන ගෝලිකයක් හරි යට තියෙන ස්තරයට මේගොල්ලෝ ගිහිල්ලා මේ යට තියෙන ස්තරයේ මොන පාට වෙනවද? දුඹුරු පාට වෙනවා. හරි. රතු දුඹුරු පාට වෙනවා. ඉතින් ඕක තමයි ගෝලිකා පාට. ඇත්තටම ගෝලිකාවක් තියෙනවා. හරි. යට ඇත්තට මේක ස්තරයක් මෙන් වෙලා තියෙන්නේ. ඒ ස්තරයෙන් හින්දා එතන ගෝලිකාවක් හැදෙනවා. ඒ ගෝලිකාව දුඹුරු පාට වෙනවා. ඔය වැඩේ මම කරනවා I2ට. I2ට මොකද කරන්නේ? අපි ඔය විදිහටම හරි මේකට CHCl3 දාලා ඒකට Cl2 දාලා උඩින් දැම්මොත් එහෙම I- එකක්. දැන් මොකද වෙන්නේ? මේ I- ආයෙත් Cl2 එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා Cl- සහ I2 හදනවා. බබා ආයෙත් මේ ගෝලිකාවට I2 ටික ඔක්කොම ගිහිල්ලා මේ ගෝලිකාව මොන පාට වෙනවද? දම් පාට වෙනවා. ඉතින් ඔය තමයි ගෝලිකා පරීක්ෂණය. ඔකත් මත්තියා ගන්න බලන්න ඔයාට සමහර ලාවට අහන්න පුළුවන් ඔය පරීක්ෂණ. මේ ඔක්කොම ඇනායන මේ තියෙන ඇනායන සඳහා පරීක්ෂාව මත්තියා ගන්න. හරි. තව තියෙනවද? ඔව් තව තියෙනවා. මෙන්න මේවා නම් පොතේ විශේෂයෙන් සටහන් කරලා තියෙනවා මත්තියා ගන්න. තුන්වෙනි පරීක්ෂණ තමයි අපි දැම්මොත් එහෙම සිල්වර් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක්. හරි මොකක්ද වෙන්නේ? Ag+Cl- එකත් එක්ක හදා ගන්නවා AgCl. හරි බබා මේක සුදු පාට අවක්ෂේපයක්. මේක තනුක ඇමෝනියා වල දිය වෙනවා. හරි මේක විශේෂයෙන්ම අත්‍යා ගන්න තනුක ඇමෝනියා වල දිය වේ. ඉතින් මේක මත්‍යා ගන්න වෙනව නැත්නම් ඒක ප්‍රශ්නයක්. මතක නැත්නම් ප්‍රශ්නයක්. දෙක Ag+ එක අපි බ්‍රෝමයිඩ් එකට දැම්මොත් එහෙම අපිට හම්බ වෙනවා AgBr. මේක ලාකහ අවක්ෂේපයක්. ඔය ලියලා තියෙන පාටම තමයි ඕක. හරිද? මේක ලාකහ අවක්ෂේපයක්. මේක සාන්ද්‍ර ඇමෝනියා වල දිය වේ. හරි? අරක තනුක මේක සාන්ද්‍ර. මම Ag දැම්මොත් එහෙම අයඩින් එකට අපිට හම්බ වෙනවා තද කහ. හරි AgI අවක්ෂේපයක්. මේක විශේෂත්වය සාන්ද්‍ර තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හරි දිය වෙන්නේ නැහැ. ඕක පොතේ ඔය විදිහටම තියෙනවා. මේක පොතේ නෑ. මොකක්ද? පොතේ නැතුණාට ප්‍රශ්නවල තියෙනවා. අපි දැම්මොත් එහෙම lead chloride lead nitrate වගේ ද්‍රාවණයක් lead acetate වගේ ද්‍රාවණයක් දැම්මොත් එහෙම මේ බලන්න Pb+2 එක Cl- එකත් එක්ක හදා ගන්නවා PbCl2 මේක සුදු පාට අවක්ෂේපයක්. අපිට කැටයන් අංශදී ඔක හම්බෙනවා. Pb-2 Br- එකත් එක්ක හදා ගන්නවා PbBr2 මේක කහ පාට අවක්ෂේපයක්. ඊළඟ තමයි Pb+2 එක අයඩින් එක්ක හදා ගන්නවා PbI2 මේක තද කහ අවක්ෂේපයක්. විශේෂත්වය මෙයාලා හැමෝම රත් කරද්දී දිය වෙනවා. මත්ය ගන්න ඕක ගොඩාක් තැන්වල අහලා තියෙනවා. රත් කරද්දී දිය වෙලා හරිද? රත් කරන විට මොකද වෙන්නේ? දිය වී නැවත සිසිල් කරන විට අවක්ෂේප වෙනවා. හරි? නැවත සිසිල් කරන විට අවක්ෂේප වෙනවා. හරි? ඕක MCQ විතරක් නෙමෙයි රචනා ප්‍රශ්නේ ඔහොම අහලා තියෙනවා ඔය කරුණම. මේ තමයි ඔයාලට හම්බෙන මොනවද? ක්ලෝරයිඩ් සඳහා පරීක්ෂාව. ඉතින් මම ළමයින්ට තව පරීක්ෂණයක් කරා ක්ලෝරීන්ට. මතකද දන්නේ මේක අපේ මේ පොතේ මම දන්නේ ඉතින් පොතේ තියෙනවා පේපර්ස් වල තියෙනවා. හරි පේපර්ස් වල මේ පරීක්ෂණය තියෙනවා. මේ බලන්නකෝ
මොකක්ද මේ ක්ලෝරීන් අපි කිව්වනේ H2SO4 ට ඔක්සිකරණය කරන්න බෑ කියලා. හැබැයි ක්ලෝරයිඩ් අයන MnO2 වගේ එකක් එක්ක H2SO4 දැම්මොත් එහෙම කෙලින්ම මෙයා Cl2 බවට පත් වෙනවා. හරි ඔය Cl2 ට පුළුවන් ආයෙත් බ්ලීච් කරන්න. ඒ කියන්නේ විරංජක ගුණ තියෙනවා Cl2 ට. මත් තියාගන්න. ඒක අපිට ගොඩාක් මේවා ලස්සන නෑනේ ප්‍රතික්‍රියාව. හැබැයි මෙන්න මෙයා බලන්නකෝ. මේ Cl- ම අපි K2Cr2O7 ඩයික්‍රොමේට් එක H2SO4 සමග ප්‍රතික්‍රියාවක් කරොත් එහෙම අපිට හම්බ වෙනවා මෙන්න මෙයා CrO2Cl2. අරය රතු දුඹුරු පාට සතු පාට වාෂ්පයක්. ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් වාෂ්පය CrO2Cl2 රතු පාට වාෂ්පයක්. ඔය රතු පාට වාෂ්පය CrO2Cl2 රතු පාට වාෂ්පය මම NaOH දැම්මොත් එහෙම මත්තියාගන්න මෙතන බස්මයක් තියෙන්නේ Na2CrO4. මෙතන මේ ද්‍රාවණය කහ පාට වෙනවා. සෝඩියම්ගේ ක්‍රෝමේටය හම්බෙනවා ඒක කහ පාටයි. අර රතු පාට වාෂ්පය කෙලින්ම NaOH දැම්මහම ඒක රතු පාට වෙනවා. සෝරි රතු පාට නෙවෙයි කහ පාට වෙනවා. පැහැදිලි? ආයෙත් කියන්නම් රතු පාට වාෂ්පය NaOH ට බුබුල්ණය කරොත් මොකද්ද වෙන්නේ? ඒ රතු පාට වාෂ්පය කහ පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඉතින් ඔය තමයි හේලයිඩ් ආයන හඳුනා ගන්න තියෙන සියලුම පරීක්ෂණ ටික. මම හරි ආසයි ළමෙක් මේවා මේ ලියලා පුරුදු වෙනවා නම් හරි දැන් කාලයක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මතක් කරන්න හරි පුළුවන් නම් හරිම ෂෝක්. හරි මේ තමයි MCQ පොයින්ට් ඔයාලට හම්බ වෙන 7. තව තියෙනවද? තව තියෙනවා. හරි දැන් අපි පාලසනි කාණ්ඩයව කරා ඇමෝනියා හැම ඊට පස්සේ 17 වෙනි 16 වෙනි කාණ්ඩය කරා සල්පයින 17 වෙනි කාණ්ඩය කරා හේලයිඩ් අයන. හරි ඔයාලට නැති එකක් තියෙනවා ඔය මේ මොකද්ද ෆොස්ෆේට. මම නිකන් කටින් කියන්න ෆොස්ෆේට අයන වලට හරි ඇමෝනියම් මොලිබ්ලේට් කියන සංයෝගය දාලා හරි දැම්මුත් එහෙම අපිට හම්බ වෙනවා කහ පාට අවක්ෂේපයක්. ඇත්තටම කහ පාට නෙමෙයි කහ පාට වීදුරු වැනි අවක්ෂේපයක්. හරි ඒක පරණ සිලබස් එකේ තිබ්බට දැන් සිලබස් එකේ නෑ. අර පරණ පේපර්ස් කරද්දි ළමයින්ට අහුවෙයි එහෙම කතාවක්. හරි ඇමෝනියම් මොලිබ්ලේට් දැම්මහම අපි හොයාගන්න හදන්නේ ෆොස්ෆේට් අයන. කහ පාට එනවනම් ෆොස්ෆේට් අයන තියෙනවා. නැත්නම් ෆොස්ෆේට් අයන නෑ. හරි ඒක පොළොවේ තියාගන්න. ඒක දැන් රවල් නෑ. ඊට පස්සේ අපිට හම්බ වෙන දේ තමයි හරි දැන් ඔන්න කැට අයන වලට යන්නේ.